එකමත් එක කාලෙක එක ගමක සරා කියලා පිරිමි ළමෙක් ජීවත් වුණා. සරාට හිටියේ එයාගේ අම්මා විතරයි. අම්මේ මම මේ කල්පනා කළේ රස්සාවක් හොයාගන්න කියලා. අනේ පුතේ, මගේ පුතාට මම නිසා හරිම කරදරයි නේද? එහෙම එකක් නෑ අම්මේ. මගේ එකම ආසාව අම්මව කොහොම හරි සනීප කරගන්න එක. ඒත් මගේ හිත වහවන්නේ නෑ පුතේ. පුතා දුක් විඳිනවා දැක්කම. ඒක මට දුකක් නෙමෙයි අම්මේ. මම මේ හැමදේම කරන්නේ හරිම ආසාවෙන්. ඔන්න ඉතින් සරා අම්මගෙන් සමු අරගෙන රස්සාවක් හොයාගෙන ටිකක් දුර පළාතකට යන්න ගියා. එහෙදී ගෙදරකින් සරාට රස්සාවක් දෙන්න කැමති වුණා. සරා ඔහෙට කරන්න තියෙන්නේ මේ වත්ත පිටිය සුද්ධ පවිත්‍ර කරන එකයි. හරි කාලෙට ගස්වල පළදාව නෙලන එකයි. හොඳමයි මහත්තයා. හැමදාම උදේ පාන්දරින් හැරෙන සරා තමන්ට බාර දීපු හැම වැඩක්ම නොපිරිහෙලා ඉටු කළා. සරාගේ කඩිසරකම නිසාම වත්තේ අයිතිකාරයා සරා ගැන හරියට පැහැදුනා. ඔන්න ඉතින් වෙනදා වගේම සරා වත්ත පහල වැඩ කර ඉන්නවා. ඔන්න දැන් මං තමයි ගානින්නේ. ගහට ගහක් යට වෙනවා, රතු ගහකින් තුනක් බැගින් හුළඟ දෙසට 1 2 3යි. හරි, මෙයා ගියා. දැන් ඔයා තමයි හොයන්නේ. හලේ අපි එහෙනම් හැංගෙමු. මේ ඔයා හොයන්නේ? හෝ බබාලා පොඩ්ඩක් කොහොම ඉන්නකෝ. මම අහලා තියෙනවා බබාලා සෙල්ලම් කරන හැම වෙලාවකම ඔන්න ඔය කවිය කියනවා. හැබැයි මම ඒ කවිය කවදාවත් අහලා නැහැ. අයියෝ සලා ඕකවත් දන්නේ නෑලේ. ඒ කවිය අපිට කියලා දුන්නේ අපේ මුත්තා නේද මල්ලේ? එහෙමද? එතකොට බබාලා ඔය කවියේ තේරුමක් එහෙම දන්නවද? අක්කෝ අපි ඒ තේරුම් දන්නේ නේද? ඕ අපි ඒ තේරුම් දන්නේ. මට නම් මේක සාමාන්‍ය කවියක් නම් නෙමෙයි. මොකක් හරි විශේෂයක් තියෙනවා වගේ. පළවෙනි වතාවට මාත් ඔහොම එකක් ඇහුවේ. හොයලා බලන්න ඕනේ. ඉතින් මේ කවිය ගැන සැක හිතපු සරා උදේ රෑ නොබලා මේ ගැන කල්පනා කළා. මේ වත්තේ කොහේවත් ඔය කවියේ කියවෙන කිසි දෙයක් නෑනේ. උළඟ ඉතින් හැම දිශාවටම තමනවනේ. අනේ මන්දා. සරා මොකෝ නිකං ලොකු කල්පනාවක වගේ. වැඩි ඉවරද? අනේ නෑ අපේ මහත්තයා. මම මේ කල්පනා කළේ මේ ළඟපාත කොහේ හරි රතු ගහක් තියෙනවද? රතු ලීයක් තියෙන ගහක්? ළඟපාත නම් කොහෙවත් නෑ. හැබැයි මම ගොඩාක් පොඩි කාලේ මට මතකයි අර ලිඳ පහල කිට්ටුව එහෙම ගහක් තිබුණා වගේ. එහෙමද අපේ මහත්තයා? මේ සරා ඒක නෙමෙයි. හෙට උදේම අර වැටමායිම පොඩ්ඩක් සුද්ධ කරලා දානවා නම් හොඳයි. මේ දවස්වල ගිරීස්ම ඉවසන්න බෑ නොවැ. හොඳමයි මහත්තයා. මං හෙට උදේ මේක කරන්නම්කෝ. මහත්තයා කිව්වමනේ මතක් වුණේ. මම වගේ මෝඩයෙක් මේ කාලේ ඉරමුදුන් වෙන හින්දා හෙවණැල්ල ඉතින් අපිටම පෑගෙනවනේ. ඒ කියන්නේ දාවල් වෙලාවට හුලං හමන පැත්ත හොයන්න ඕනේ. ඔන්න ඉතින් සරා කොහොම හරි රතු ලීයක් තිබුණ ගහේ මුල හොයා ගත්තා. ඊට පස්සේ කවිය කියවෙන විදිහට දිශාවයි පියවර ගණනයි හරියටම ගණනලා පොළව හාරන්න පටන් ගත්තා.
මහත්තයා ඉක්මනට එන්න. ඇයි සරා මේ බෙරිහන් දෙන්නේ? මොකද උනේ? අපේ මහත්තයා මේ පොඩ්ඩක් මේ පොළොවට බැලුවනම් මේ බලන්න. දෙයයන්ට පුච්චාවේ. සාරා මේ කොහෙන්ද මේ මොකද්ද? අපේ මහත්තයා මාත් දන්නේ නෑ. පේන විදියට මහත්තයාලගේ පවුලේ නිදානයක් වගේ. අර පොඩි බබාලා සෙල්ලම් කරනකොට කියන කවියෙන් තමයි මං ඕක හොයාගත්තේ. සරා හොයාගත්ත පුරාණ කාසි නිදානේ වටිනාකම ගනින්න දවස් කීපයක්ම ගත වුණා. ඇත්තමයි සරා, ඔහේ නොහිටින්න අපේ කවුරුවත් නම් මේ කපේට මේ වගේ නිදානයක් නම් හොයාගන්නේ නෑෝ. ඕක ඉතින් මොකක්ද අපේ මහත්තයා? මං ඉතින් දවස් කීපයක් ඔය ගැන හොයලා කල්පනා කරා විතරයි. සරා කරපු දව්වට අපි හිතුවා ඔයට කාසි පංගුවක් දෙන්න. දැන් ඉතින් අම්මව සනීප කොරගන්ට එක ගැන සරාට වදවෙන්ට දෙයක් නෑ නොවේ. අනේ අපේ මහත්තයලට ගොඩාක් පිං. ඒත් මට මේ කාසි එපා. එහෙම නෙමෙයි සරා, මේක අපි හිතේ කැමැත්තෙන් සන්තෝෂෙන් දෙන දෙයක්නේ. මේකෙන් අම්මව සනීප කොරගන්ට බලන්න. මහත්තයාලට ජාතිත් වැඩියෙන්ම ලැබෙන්න ඕන. බොහෝම පිං මේ කරන උදව්වට. තමන්ට ලැබෙන කාසි මල්ලත් තරම් ගමට ගිය සරාට පුළුවන් වුණා නිසි කලට එයාගේ අම්මට බෙහෙත් හේත් කරන්න. සරාගේ මහන්සිය නිසාම එයාට පුළුවන් වුණා අම්මව ඉක්මනින්ම සනීප කරගන්න. ඊට පස්සේ සරයි එයාගේ අම්මයි තමන්ට පුළුවන් විදිහට හැමෝටම උදව් කරගෙන සතුටින් කාලය ගෙවවලු. ගිහින් එන්නම්. ආයෙමත් දවසක තවත් ලස්සන කතාවකින් හම්බෙමු. මම ඔයාලගේ ස්ක්විෂී පැන්ඩා.